Hello guys, welcome back to my YouTube channel. අද මගේ බබාගේ hospital bag එක මම ready කරන්න යන්නේ. ඉතින් government hospital එකකට තමයි මම delivery එකට යන්නේ ඉන්නේ. එතකොට hospital එකෙන් දීපු list එකයි වෙනම අමතර මමත් videos බලලා දන්න අයගෙනුත් අහලා තමයි මේ list එක හදාගත්තේ. එතකොට hospital එකට ඕන වෙන්නේ මොනවද? තව අමතරව ඕන වෙන්නේ මොනවද? මේ විස්තරත් එක්ක අපි බලමු කොහොමද මම bag එක හදාගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බලමු labor room bag එකට මොනවද ඕන වෙන්නේ කියලා. මම labor room bag එකට ලෑස්ති කරගත්තේ මෙන්න මේ bag එක. මේකේ තමයි බබාගේ අම්මගේ දෙන්නගෙම බඩු ටික දාලා තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම බබාගේ labor room එකට මොනවද ඕන වෙන්නේ කියලා. මේ තියෙන හැම ලිස්ට් එකක්ම මම මේ වගේ ziploc cover එකකට දාලා තමයි ready කරගෙන තියෙන්නේ. අපි බලමු බබාගේ labor room bag එකට මොනවද ඕන වෙන්නේ කියලා. බබාගේ labor room bag එකට baby shirt දෙකක් දාගත්තා. 18x18 size එකකින් napkin දෙකක් දාගත්තා. තව වැඩිපුර ඕන වෙයි කියලා 22x22 size එකනොත් මම napkin දෙකක් දාගත්තා. පෙකිනි කට්ටක් ඉල්ලලා තිබුණා. මම පෙකිනි කටු දෙකක් දාගත්තා. එකක් ඩැමේජ් වෙනවා. අනිත් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට. එතකොට ඊට අමතරව පැනල් රෙදි එකක් ඉල්ලලා තිබුණා. මම පැනල් එකකුත් ගත්තා. මේස් එතකොට තොප්පි ඒව ටික ඉල්ලලා තිබුණා. මම ඒ ටික දාගත්තා. අමතරව මම බූල් සූට් එකක් ගත්තා. මේක ලිස්ට් එකේ තිබුණේ නැහැ. මම දාගත්තා. එතකොට වෙනම නැපි කටු එකක් මම දාගත්තා. වෙනම ලදරු තුවා එකක් ගත්තා. එතකොට මේ ටික තමයි මම බබාට labor room එකට ලෑස්ති කරගත්තේ. එතකොට මේ හැමදේම සෝදලා වේරලා අයන් කරලා තමයි මම හදාගෙන තියෙන්නේ. අපි දැන් බලමු අම්මට labor room එකට මොනවද ඕන වෙන්නේ සහ hospital එකෙන් ගේන්න කියලා තියෙන දේවල් මොනවද කියලා. එතකොට අම්මට labor room එකට ඉල්ලලා තියෙනවා පාට චීත්ත දෙකයි පාට bed jacket එකයි. එතකොට මම මේ දෙක දාගත්තා. පාට චීත්ත දෙකකුයි පාට bed jacket දෙකකුයි. එතකොට ගොඩක් hospital වල normal delivery එක අතරතුර C section එකකට යන්න වුණොත් එහෙම වැඩිපුර අරන් එන්න කියනවා සුදු චීත් එකයි සුදු bed jacket එකයි. එතකොට කාසල් hospital එකේ ඉල්ලන්නේ නැහැ. මොකද hospital එකෙන් මේක දෙනවා. ඒ වුණාට මම වැඩිපුර ඒකත් දාගත්තා. ඕතරව garbage bag දෙකක් ඉල්ලලා තියෙනවා. එතකොට garbage bag දෙකක් දාගත්තා. වෙනම ඉටි bag දෙකක් ඉල්ලලා තියෙනවා. එතකොට මම ඉටි bag දෙකකුත් දාගත්තා. ඉනපටි දෙකක් ඉල්ලලා තියෙනවා. ඉනපටි දෙකකුත් දාගත්තා. ඊට අමතරව loop pad දෙකක් ඉල්ලලා තියෙනවා. පැකට් මේවා පැකට් පිටින් අරන් එන්න කියනවා. එතකොට loop pad පැකට් දෙක දාගත්තා. වැඩිපුර මම ghost roll එකක් දාගෙන තියෙනවා. මේක hospital එකකින් ඉල්ලුවේ නැහැ. මම ඕන වෙයි කියලා මේකත් දාගත්තා. එතකොට මේ ටික තමයි අම්මගේ labor room bag එකට මම හදාගෙන තියෙන්නේ. සමහර hospital වල මේවට අමතරව වස්ති බෝතලයක් රේසර් එකක් ඒ වගේම පරණ චීත් ඒවා අරන් එන්න කියලා කියනවා. එතකොට මගේ ලිස්ට් එකේ ඒවා තිබුණේ නැහැ. මොකද hospital එකෙන් ඒවා දෙනවා. ඒ නිසා මට ඒ ටික ඕන උනේ නැහැ. ඊට අමතරව ගේන්න කියලා තියෙනවා පනාවක්, එතකොට වතුර බෝතලයක්, කෝප්පයක් hospital එකෙන් අපිට labor room එකට දාගන්න කියලා තියෙනවා. එතකොට මම මේ ඔක්කොම මේ බෑග් එකේ තමයි දාගන්නේ. එතකොට මේ හැම එකෙම නම ගහලා ගෙදර ෆෝන් නම්බර් එකක් දාලා රෙජිස්ටර් නම්බර් එක ගහලා තමයි මම තියෙන්නේ. අපි දැන් බලමු බබාට hospital bag එකට මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් මම ඒකෙත් මේ විදිහට මගේ නමයි හස්බන්ඩ්ගේ නමයි ෆෝන් නම්බර් එකයි දාලා තමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම පැක් එකේ මම දාගෙන තියෙනවා baby shirt 8යි 18x18 size එකෙන් napkin 4යි 22x22 size එකෙන් napkin 8යි. එතකොට napkin 12ක් තමයි ගේන්න තිබුණේ. මම අර දෙකම කවලමින් එහෙම දාගත්තා. එතකොට තොප්පි අත්මේස් එතකොට මේස් ජෝඩු දෙක ගානේ දාගෙන තියෙනවා. නැපි කටු 4ක් ඉල්ලලා තිබුණා. එකක් මම labor room bag එකට දැම්මා. එතකොට අනිත් නැපි කටු තුන මම මේ bag එකට දාගත්තා.
මම මේකට දාගෙන තියෙන බබාට ඕන කරන ඇඳුම්. එතකොට තව මට මදි වුණොත් එහෙම මම ගෙදර වෙනම මේ වගේම පැක් එකක් හදලා යනවා නැප්කිනුයි බේබි ෂර්ටුයි තොප්පි ඒ ටික රෙඩි කරලා. එතකොට මේ පැක් එකේ මම දාගෙන තියෙන්නේ පැනල් රෙදි 2යි 36 කපුරෙදි 2යි මේ හතරම බබාව ඔතන්න තමයි මම අරගන්නේ. ඊට අමතරව රබර් ෂීට් එකක් අරගෙන තියෙනවා. සෝදන ලේන්ස් දෙකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ වොෂ් ක්ලොත්ස්. එතකොට බබාට ලදරු තුවා එකක් අරගෙන තියෙනවා මල් පිරිස් රෙද්දේ. එතකොට අමතරව මම අරගෙන තියෙනවා කොටන් බෝල්ස් පැකට් එකක්. හොස්පිටල් එකෙන් ඉල්ලලා තිබුණේ නැහැ. මම ඕන වෙයි කියලා හිතලා අරගත්තා. ඊට අමතරව බබාට 50ක් බ්‍රෂ් එකක්. එතකොට වෙනම සබන් කැටයක් ඉල්ලලා තියෙනවා. බබාගේ රෙදි සෝදන්න කියලා වෙනම සබන් එකක් ඉල්ලලා තියෙනවා. මම සබන් කැට එකක් දාගත්තා. වෙනම බේබි වොෂ් එකක් මම අරගෙන තියෙනවා. එනම අමතරව මම වෙට් ටිෂු පැකට් එකක් දාගත්තා. එතකොට බබාව ගෙදර ගේන දවසට අඳින්න එයාට ලස්සන කිට් එකක් අරගත්තා. ඩයපර් පැකට් එකක් ගත්තා. මේක හොස්පිටල් එකේදී පාවිච්චි කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. මම මේක අරගත්තේ ගෙදර ගේනකොට බබාට අඳිනවගෙන අරගෙන එන්න. එතකොට බේබි net එකක් ඉල්ලලා තියෙනවා. එතකොට මම මේක හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන දවසට අරගෙන යන්නේ නැහැ. හොස්පිටල් එකත් එක්ක ලොකු දුරක් නැති නිසා ගෙදරින් එනකොට මම ඒ ටික අරගෙන එන්න කියනවා. එතකොට මේ රෙදි මදි වුණොත් මට සෝදලා ආයෙම ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව මම වෙනම පැක් එකක් හදලා යනවා බබාගේ රෙදි ටික දාලා. එතකොට මට හදිසියක් වුණොත් වැඩි දවසක් ඉන්න වුණොත් නිකන් හරි මට ඒක අරගෙන ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් අය කියනවා හොස්පිටල් එකට යනකොට වෙනම බබාව වොෂ් කරන්න බෝල්ස් දෙකක් ඕනේ කියලා. මම අරගෙන තිබුණේ මේ වගේ ලොකු එකක්. එතකොට මේක හොස්පිටල් එකට වැඩි නිසා මම තව චූටි බෝල්ස් දෙකක් අරගන්න හිතාගෙන ඉන්නවා. එතකොට මේ තියෙන්නේ හොස්පිටල් එකේ බබාට ඉල්ලලා තියෙන ලිස්ට් එකයි. මම අතින් හිතලා දාගත්තු දේවල් ටිකයි තමයි මේ තියෙන්නේ. එතකොට අපි දැන් බලමු අම්මට හොස්පිටල් එකේදී මොනවද ඕන වෙන්නේ කියලා. මම මේක තමයි මට හොස්පිටල් එකට අරගෙන තියෙන බෑග් එක. එතකොට මේකටම ලේබර් රූම් බෑග් එකත් මම යනකොට මේ බෑග් එකටම දාගෙන තමයි යන්නේ. එතකොට ගොඩක් බෑග් ගෙනියන්න බෑ. එතකොට බෑග් දෙකයි මට අරගෙන යන්න තියෙන්නේ. ඒ නිසා මම මේකත් මේ බෑග් එකටම දාගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. පාට චීත්ත 4ක් ඉල්ලලා තියෙනවා. පාට බෙඩ් ජැකට් 4ක් ඉල්ලලා තියෙනවා. මම මේ වගේ සෝදලා වේලලා අයන් කරලා පාට චීත්ත 4යි පාට බෙඩ් ජැකට් 4යි අරගෙන තියෙනවා. මං ඒ ටික මුලින්ම දාගෙන තියෙනවා. එතකොට ඊට අමතරව ඉනපටි 4ක් ඉල්ලලා තියෙනවා. ඉනපටි 2ක් මම ලේබර් රූම් බෑග් එකට දාපු නිසා ඉතුරු ඉනපටි 2 මම හොස්පිටල් බෑග් එකට මෙන්න මේ විදිහට දාගත්තා. එතකොට ඉනපටි මදි වුණොත් කියලා මම අමතරව තව ගෝස් රෝලක් ගත්තා. එතකොට මේකෙනුත් ඉනපටි හදාගන්න පුළුවන් නිසා. ඊට අමතරව නෝමල් පෑඩ් පැකට් එකක් මම දාගන්නවා. හොස්පිටල් එකෙන් ටූත් පේස්ට් එකයි ටූත් බ්‍රෂ් එකයි අරගෙන එන්න කියලා තියෙනවා. එතකොට තමන්ගේ පාවිච්චියට පිගානක්, කෝප්පයක්, හැන්දක් ඒ වගේ අරගෙන එන්න කියලා තියෙනවා. එතකොට උණු වතුර බෝතලයක් ඉල්ලලා තියෙනවා. මම ඒක මේකට දාගන්න ඕනේ. වෙනම තමන්ට 50ක් washing items ඒ ටික ඉල්ලලා තියෙනවා. එතකොට මම වෙනම toilet seat covers අරන් තියෙනවා. එතකොට ගවර්න්මන්ට් හොස්පිටල් එකකට යන නිසා මේක අපිට පහසුයි. සබන් අරන් එන්න කියලා තියෙනවා. මම සබන් වෙනුවට රීෆිල් කරලා බොඩි වොෂ් අරගත්තා. වෙනම hand sanitizer එකක් මම දාගත්තා. රේස් එකක් අරගත්තා. අමතරව වෙනම මම මේ වගේ පවුච් එකක් අරගෙන යනවා. මේකේ ඩියෝ එකක්, එතකොට ක්‍රීම් එකක්, මේ තියෙන්නේ නූල් බෝලෙකුයි ඉඳි කට්ටයි. මම මේක මේ විදිහට දාගත්තා. මේක මම අරගෙන යන්නේ මොකද අපේ බෙඩ් ජැකට් වල බොත්තම් ගැලවෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට මේව හොය හොය ඉන්න බැරි නිසා මේක ගත්තා. එතකොට අපිට ලේසි වෙන නිසා මම වෙනම කටු කැරල්ලක් අරගෙන තියෙනවා. එතකොට හොස්පිටල් එකෙන් කොණ්ඩේට බූල් දෙකක් ඉල්ලලා තියෙනවා. රිබන් මම මෙතනට දාගන්න ඕනේ. රිබන් ඉල්ලලා තියෙනවා කොණ්ඩේ ගැට ගහ ගන්න. එතකොට මේ තියෙන්නේ මගේ පාවිච්චියට මම මේ ලෑස්ති කරගත්ත එක.
ඊට අමතරව මම යන ගවර්න්මන්ට් හොස්පිටල් එකේ සුදු බෙඩ්ෂීට් සුදු කොට්ටවුර විතරයි පාවිච්චි කරන්න දෙන්නේ. එතකොට මම සුදු කොට්ටවුර දෙකක් ගත්තා, සුදු බෙඩ්ෂීට් දෙකක් ගත්තා. ඉස්සෙල්ලාම මම දෙක අරගෙන තියෙන්නේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙද්දී මම දාගන්න. එතකොට බබා හම්බුනාට පස්සේ අපිව ගෙනියන්නේ වෙනම වෝඩ් එකකට. එතකොට ඒ වෝඩ් එකේදී අර පාවිච්චි කරපුවා දාන්න බැරි නිසා එයාලට චුට්ටක් විස බීජ යන නිසා මම තව දෙකක් වෙනම ලෑස්ති කරගත්තා ඒකට දාන්න. එතකොට මේ දේවල් වලට අමතරව රබර් සරප්පු දෙකක් ඉල්ලලා තියෙනවා. ඒ දෙක අරගෙන යන්න ඕනේ. එතකොට මේ ටික තමයි අම්මට හොස්පිටල් බෑග් එකට ඉල්ලලා තියෙන සහ අපිට අවශ්‍ය වෙන දේවල්. මේ දේවල් වලට අමතරව හොස්පිටල් එකට ගෙනියනකොට අපේ ඩොකියුමන්ට් ෆයිල් එකක් හදාගන්න ඕනේ. ඉතින් මම මේකට දාගෙන තියෙනවා මේ වෙනකම්ම හොස්පිටල් එකේ මට තිබුණු රිපෝට්ස්. එතකොට ඒ ටික දාගෙන තියෙනවා වෙනම ගමේ ක්ලිනික් එකෙන් දීපු කාඩ් එක දාගෙන තියෙනවා. වෙනම හදාගන්න ඕනේ තව ෆයිල් එකක්. ඒ ෆයිල් එකට දාන්න ඕනේ ඔයාගේ උපැන්න සහතිකය. කියන්නේ අම්මගේ උපැන්න සහතිකයේ ෆොටෝකොපි දෙකකුයි තාත්තගේ උපැන්න සහතිකයේ ෆොටෝකොපි දෙකකුයි දෙන්නගේම ඩෙන්ටි දෙකයි ID එකේ ෆොටෝකොපි දෙකකුත් දාගන්න ඕනේ. ඊට අමතරව මැරිට් සර්ටිෆිකේට් එකේ ෆොටෝකොපි එකකුත් අනිවාර්යෙන් දාගන්න ඕනේ. ඉතින් ඊට අමතරව කාසල් හොස්පිටල් එකේ ඉල්ලලා තියෙනවා පොතකුයි රෝස පාට ෆයිල් කවරයක්. ඉතින් ඒ ටිකක් දාගන්න ඕනේ. ඔයා කොයි වෙලාවෙ හොස්පිටල් ඇඩ්මිට් කරත් අනිවාර්යෙන්ම ඒ ටික තියෙන්න ඕනේ හොස්පිටල් එකට යනකොට. ඉතින් ඒ ටික අනිවාර්යෙන්ම ලෑස්ති කරගන්න. එතකොට මේ දේවල් වලට අමතරව මම මේක අරගෙන තියෙනවා බේබි කැරියර් සෙට් එකම. එතකොට බබාව අරගෙන එන දවසට මම මේක හස්බන්ඩ් කියලා ගෙන්න ගන්නවා බබාව අරගෙන යන්න. එතකොට මම වෙනම අරගෙන තියෙනවා මෙන්න මේ ටූල් කිට් එක. එතකොට මම මේ සෙට් එක අරගෙන තියෙන්නේ බබාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා ගොඩක් අය කියලා තිබුණා. ඉතින් මම මේ කෙයා කිට් එක ගත්තා. මේකේ උණ කටුව, එතකොට බබාට බෙහෙත් පොවන ඒවා, එතකොට බ්‍රෂ් එක, නිය කට එක, එතකොට ඒ වගේ ගොඩක් අයිටම්ස් මෙන්න මේකේ තියෙනවා. ඉතින් මේ ටික තමයි මම මටයි බබාටයි දෙන්නට හොස්පිටල් එකට ඕන වෙයි කියලා හිතලා හදාගත්ත ලිස්ට් එක. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මෙතන තිබුණ දේවල් වලින් මට අඩු වුණේ මොනවද, මදි වුණේ මොනවද, එතකොට මට පාවිච්චි වුණේ නැති දේවල් මොනවද කියලා මං අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට මේක වටින වීඩියෝ එකක් වුණා නම් ලයික් එකක් දාලා subscribe කරගෙන යන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. See you soon. Bye bye.